ටිකක් මචං මෙන්න මේ විදිහට සුවරලා බලමු. අය මචං ගොරියා ලොටෝයක් ගන්න හදන්නේ. ලොටෝ කියන්නේ මචං ලංකාවේ ටිකට් වලට තමයි. කොටස් දෙකක් තියෙනවා මචං ටිකට් එකේ. ඒ කියන්නේ චදුම් කියලා තියෙනවා මචං සුදුම් කියලා තියෙනවා. චදුම් කියලා කියන්නේ මචං අපි සීන් සල්ලි දුන්නාට පස්සේ ටිකට් එකක් දෙන්න කියන මචං මැෂින් එකෙන් print කරන ටිකට් එක. ඉතින් සුදුම් කියලා කියන්නේ මචං අපි ගිහලා ටිකට් එකේ අංක 6ක් තෝරලා කපන්න ඕන. ඒකට තමයි මචං සුදුම් කියලා කියන්නේ. කියන්නේ කොහොමද මේ ටිකට් අදින්න මචං සෙනසුරාදට. සෙනසුරාදට මචං 8:08ට තමයි ටිකට් අදින්නේ. ඉතින් 8 කලින් ගිහලා මචං ටිකට් ගන්නවා. ඉතින් මචං මම දැන් ටිකට් එකක් ගන්න හදන්නේ. ඉතින් මට මං ගිහලා වෙන්නන්නම් කොහොමද කියලා. ඔයත් ආවට පස්සේ අනිවාර්යෙන් මේ ඩොට් එකක් ගන්න. ඉතින් ගෝරියා වෙන කට්ටිය නම් අනිවාර්යෙන් ඩොට් ගන්නවා තමයි. ඉතින් එහෙනම් සෙට් කරලා ඉන්න මචං වීඩියෝ එකත් එක්ක. මචං තව දෙයක් කියන්න ඕන. අදට මචං මම Facebook page එක හදලා මචං මාස 2යි. මාස 2කට පස්සේ මචං followers 1000ක් සෙට් වුණා. ඉතින් පට්ට හතරේ මචං followers මචං මුලින් හිටියේ 45 හිටියේ. ඉතින් 45 හිටර මචං එකපාර 1000ක් වුණා. ඉතින් ඔයත් වීඩියෝ එක බලලා මචං වීඩියෝ හොඳ නම් follow පාරක් දාන්න. මෙතන මචං උඩ ගහක් තියෙන ලොටෝ කියලා. මෙන්න මේ තියෙන මේ විදිහට. අපිට ඒක වෙන්න ගන්න මචං මම අද ගන්න යන්නේ චදුම් එක. ඒ කියන්නේ මැෂින් එක මෙන්න එක. මචං සූරන ටිකට් එකක් ගන්න හදන්නේ එන්න මේ විදිහට. ටිකක් මචං මෙන්න මේ විදිහට සූරලා බලමු. මේක මචං සූරන ටිකට් බලන්න දෙන්න මේ විදිහට. මේ 8 කියලා කියන්නේ ලකි නම්බරේ. ඒ ලකි නම්බරේ මචං මෙතන මේ ෆේඩ් එකේ කොහෙද තියෙන්න ඕන. එහෙනම් try කරලා බලන්න මචං ඔයාලා කොහොමද තියෙන්නේ කියලා අනිවාර්යෙන් සෙට් වෙයි. ඔන්න හොදා මචං ටිකට් එක ගත්තේ. එහෙනම් අනිවාර්යෙන් මම මේක මේ ටිකට් එක බලලා මචං මේකේ කල්ලි තිබ්බද නැද්ද කියලා මම කොහොමද කියලා යටින් ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න. මොකද මචං මේක ස්කෑන් කරන්න ඕන. ඒ කියන්නේ QR code එක ස්කෑන් කරන් පස්සේ තමයි මචං මේක පෙන්නන්නේ. යටින් ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම් කමෙන්ට් එකක්. අනිවාර්යෙන් ටිකට් එක හරි තිබ්බද නැද්ද කියලා. ඉතින් මචං ඔය විදිහට තමයි ටිකට් එක ගත්තේ. එහෙනම් ආයෙත් අසන වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න බුසාරණ එහෙනම් මචං ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු.